පසුතැවීමක් නැතුව ආදරය කරමුද? වීඩියෝ එක අන්තිම වෙනකම් බැලුවොත් gift එකක් දෙනවා. ඔයා රට ගිහින් අවුරුදු ගානකට පස්සේ ලංකාවට එද්දී ලංකාවේ ඔක්කොම ට්‍රේන් ටික ඉලෙක්ට්‍රික් වෙලා තිබ්බොත් කොහොමද දැනෙන්නේ? අද මම රිවීව් කරන්න යන්නේ මෙන්න මේ පොත. මේකේ නම තමයි No Regrets Let's Love. ඉතින් මේක ලියලා තියෙන්නේ නදී උදුල්නෙත් Chemistry of Love පොතේ ඕතම තමයි. ඉතලා මං ආසයි මෙන්න මේකේ cover එකට. මේ පොතේ කතාවටම සම්බන්ධ රූපයක් තමයි මේ පිටිපස්සෙන් තියෙන්නේ. මේ ඇහි රූපේ. ඒත් එක්කම පිටිපස්සේ තියෙනවා සිවුර මුද්දක් එක්ක අතක්. ඒකත් කතාවටම සම්බන්ධයි. කතාවට සම්බන්ධ වෙන්නේ කොහොමද කියලා මම කියන්නේ. ඒක ඔයාලා කියවලම් බලා ගන්න ඕන නිසා. අපි දැන් මේ කතාව පැත්තට චුට්ටක් යමු. ඉතින් මේකේ කතාව වෙන දෙයක් තමයි මේ A level කාලෙදී එහෙමත් නැත්නම් අවුරුදු 19 20 ඔය වගේ වයසේ ඉන්න පිරිමි ළමයි මුහුණ දෙන අසීමිත පීඩනය. අපේ ලංකාව ඇතුළේ තියෙන අධ්‍යාපනික ක්‍රමය, ඒ වගේම සමාජීය ක්‍රමය නිසා මේ තරුණයන්ගේ අර මානසික පීඩනය වැඩි වෙන විදිහ තමයි මේකේ කතා වෙලා තියෙන්නේ. ඒත් එක්කම අපිට අර ආදර හැඟීම් ඇති වෙන අවධියක් නේ. එතකොට නිදහසේ ආදරය කරන්න අර එහෙම සමාජීය වටපිටාවක් අපේ ලංකාව ඇතුලේ නැහැනේ. ඉතින් ඒක ගැන මේකේ කතා වෙලා තියෙනවා. ඒත් එක්කම මේකේ හරිම ලස්සන ආදර කතාවක් තියෙනවා. පාසල් කාලේ ඇතිවෙච්ච බාලිකා පාසල් වල බාලක පාසල් වල ඉඳගෙන ආදරය කරපුවාට නම් මේ කතාව ගොඩක් දැනෙන කතාවක් ඒ වගේම පාසල් කාලේ මිත්‍රත්වය ගැන කතා වෙනවා. ඒ වගේ ගොඩාක් දේවල් හරිම ලස්සන විදියට එක්ස්ප්ලেইন කරලා තියෙන කතාවක් තමයි මේක. ඉතින් මම නදීගේ ගොඩක් ආස දෙයක් තමයි යා මේ පොත්වලට සින්දු ගේනවා. අපි යාගේ පොතක් කියවද්දි අනිවාර්යෙන් සින්දු අහන්න ලෑස්තිලා ඉන්න ඕනේ. ඉතින් මේක කියවද්දි ගොඩාක් තැන්වල නවත්ත අර ඒකේ තියෙන සින්දුව හොයලා ප්ලේ කරලා එහෙම තමයි කතාව කියුවේ. එහෙම කියවද්දි ඇත්තටම අමුතු රසයක් මේ පොතේ තියෙනවා. ඉතින් ඒත් එක්කම කියන්න ඕනේ මම Chemistry of Love පොතටත් කිව්වා මේ මෙන්න මේ කෝඩ් එක දීලා මේ වෙබ්සයිට් එකෙන් ඔයාලට 105ක ඩිස්කවුන්ට් එකකට මේ පොත ගන්න පුළුවන් කියලා. ඉතින් ඒ වගේම මේ කෝඩ් එක යූස් කරලා මේ වෙබ්සයිට් එකට ගියොත් ඔයාලට මේ පොතත් 105ක ඩිස්කවුන්ට් එකකට ගන්න පුළුවන්. ඉතින් ඒක තමයි gift එක. ඉතින් මේ පොත කියවලා තියෙන අය කමෙන්ට් එකක් දාන්න යන්න කොහොමද කියලා. මේ පොත කියවලා නැති අය අනිවාර්යෙන්ම කියවන්න. හරිම ලස්සන පොතක්.